පට්ටට ඔන්න අලුත් වීඩියෝයක් අරගෙන ආවා. තම්මේල් එක දැක්කට පස්සේ දන්නවා ඉතින් ඔයාලා අද මොකද්ද අපි කරන්න යන්නේ කියලා. අද යන්නේ සුපිරි පොට් එකකට මාළුව දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නව බාබිකියු දාන්න තමයි අපි යන්න හදන්නේ. අපිත් එක්ක අද යාළුවෝ දෙන්නෙක් සෙට් වෙනවා. නෙත්ලංක මෙතන ඉන්නවා. නෙත්ලංක ඉන්නවා මෙතන. නෙත්ලංකයි ආය අපිත් එක්ක කොල්ලෝ දෙන්නේ සෙට් වෙනවා. මේ නළුවෝ දෙන්නෙක් මලිත් ඉන්නවා. කන්තලේ නළුවෝ දෙන්නේ. එහෙනම් වැඩේ පටන් ගමු. ලොකේෂන් එකට අපි ආව ලොකේෂන් එකට. මෙතන තමයි වැඩේ වෙන්නේ. අපි දඩ බඩ ගාලා මාළු ටික හරි ගස්සලා ගමු. අපි දැන් මාළුවට ගාන බාබිකියු පේස්ට් එක හදාගමු. අපි ගෙනල්ලා තියෙනවා බැදපු 3-5 මිරිස් කුඩු තියෙනවා. මිරිස් කුට්ටයක් මේ හදාගමු. මිරිස් කුඩු තමයි පොඩ්ඩක් වැඩියෙන් ඕනේ. මේකේ තියෙනවා ගම් මිරිස් කුඩු. ගම් මිරිස් කුට්ටයක් උත් දාගමු. කහකුඩු චුට්ටක් දාගමු. ලුණු කුඩු චුට්ටක් දාමු. පොල් තෙල් චුට්ටක් දාගන්න ඕනේ. ඒ වගේම අපි මේ කැම්ප් වේලට උදව් කරන මාළු තුන් දෙනා නම් තුනක් කියුනේ තුනේ මල්ලා. අනිවාර්යයෙන්. වා කියනවා මගේ ලොකු කෙනා නම මොකද්ද? ඩන්කි. මේ ඩන්කි. එතකොට මේ දෙවෙනි ලොකු කෙනා? ඩුන්කි. මේ ඩුන්කි. එතකොට අපේ පොඩි මේ පින්කි. මේ පින්කි. ඩන්කි ඩුන්කි පින්කි. හරිනේ? මේකට දෙහි චුට්ටක් දාන්න ඕනෝඩි. මේ සුනිය රෙසිපි. කවුරු මේ හදලා බලන්න අත්හදා බලන්න මේවා රස ඒවා ගුණ ඒවා. කෑවට පස්සේ නේවට වගේ කියන්නේ. ඒවා මන් දන්නේ නැහැ. ඉතින් ගෙදර ගිහිල්ලා ඒවා බලාගන්න උඹලා. මට ඒවා කරන්න දෙන්නේ නැහැ. දෙහි ගැල්ලක් ආය උතන්න ඕනේ. දෙහි දාපුවම තමයි මේකේ ආතල් එන්නේ. මේක හැදුවට පස්සෙත් දෙහි දාගත්තාම පොඩි රසයක් එනවා මේකේ. මේ රෙසිපි එක මම හොයාගත්තේ ගෙදර ඉඳලා. කවුරුත් දන්නේ නැහැ මේවා වෙන. සුනියා රෙසිපි මේවා. අපි දැන් කෙහෙල් කොලේට දාලා ඔතා ගන්න ඕනේ. ගැටයක් දා ගන්න ඕනේ. අපි මෙහෙම ගැටයක් දාලා අපි කෙහෙල් කොලෙන් ඔතාගත්ත එක මේ කොලේට දාලා ඔතාගමු. ෆොයිල් පේපර් වලට දාලා ඔතාගමු. මේ දෙන්නේ මෙහෙම විදියට අනිත් දෙකත් ඔතාගමු. හොඳට මැටි ගා ගන්න ඕනේ. අපි දැන් මේකට මැටි ගා ගන්න ඕනේ. අපි යටට තහඩුවක් දාලා තියෙන්නේ. ගින්දර දාන්න ඉස්සෙල්ලා අපි තහඩුවක් දැම්මා. තහඩුව දාලා ගිනි මේ කුඩ තමයි ගින්දර තියෙන්නේ. ගින්දරට තමයි මේක දාන්නේ. මේකට දුන්න ගින්දර දාලා ටික වෙලාවක් තියලා ගන්න තමයි අපි හදන්නේ. මේ පරිසරය වෙනස් කරලා නැහැ. තහඩුවක් දාලා තමයි මේ අරන් තියන්නේ. දර තියෙන්නේ ඔක්කොම වේලිච්ච දර මොනවත් කපලා මොනවත් නැහැ.
අපි බලමු මේක හැදෙන්න කොහොමද කියලා. දැන් අපි මේ ටික ගිනි කුඩට දාන්න යන්නේ. ඒක තියලා අපි ආයේ ගින්දර දාමු. හරි මාළු ටික හදාගත්තා. අම්මලුඩු සුවඳයි සුපිරි සුවඳක් එන්නේ. ඒක නම් මරුවේ මරු. අපි ඩංකිවයි පිංකිවයි ඩුංකිවයි අපේ හදාගෙන තියෙන ප්ලේට් එකක් අපි ඒකට තියලා ඩෙකරේෂන් පාරක් දාලා ඔයාලට වීඩියෝ එක අරන් එන්නම්. පොඩ්ඩක් ඉන්න වැඩේ සෙට් කරලා ගමු. හදලා ඉවරයි. සරසලා තියෙන ගානට මේ පොඩි කෑල්ලක් කාලා බලමු කන්න පුළුවන්ද කියලා රහයිද කියලා. හැබැයි හොඳට තියෙනවා සුවඳට තියෙනවා. රහයිද කියලා බලමු. ලුණු කෑල්ලකුත් කමු. සුපිරි මාළුවේ සුපිරි තියෙනවා. මං හදපු ඉන්න නෙමෙයි මං කියන්නේ. පට්ට සුපිරි. මාළු ටික සුපිරි. මේ වගේ අලුත් වීඩියෝ ලස්සන වීඩියෝ සුපිරි වීඩියෝ අපි දෙන්න අනිවාර්යෙන් අරන් එනවා. අපි සතියට වීඩියෝ එකක් දාන්න තමයි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ අනිවාර්යෙන් අපේ මම කැමරාමන් වැටෙන්නේ ගියා. මේ අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. පන්තලේ යවට මේ හැමතැනම ලංකාවේ වීදිලා අපේ channel එක යන්න තමයි අපි බලාපොරොත්තු. ඉතින් channel එක subscribe කරන්න. මේ FB page එක follow කරන්න. TikTok එකත් follow කරන්න. Instagram එකේ තියෙන එකත් follow කරන්න. ඒකට වීඩියෝ එක upload කරා. ඒකත් බලන්න ගිහිල්ලා upload කරලා තියෙන Instagram එකේ. ඉතින් අපි අදට සමු ගන්නවා. එහෙනම් ජය වේවා. මෙතන තිබ්බේ